මේකත් සිටුවේෂනල් රීඩින් එකක්. ඉතින් මං හිතනවා ඔයා මේ වීඩියෝ එක දැක්කේ ඔයා මේ වෙලාවේ මම මේ කියන සිටුවේෂන් එකේ තමයි ඉන්නේ. ඉතින් ඔයා බලන්න ඔයාගේ සිටුවේෂන් එකත් එක්ක මම මේ කියන සිටුවේෂන් එක. ඒ කියන්නේ මේ වෙලාවේ මට දැනෙන එනර්ජි එකත් එක්ක මට දැනෙන මේ සිටුවේෂන් එක ඔයාගේ මේ වෙලාවේ ඉන්න සිටුවේෂන් එකත් එක්ක මැච් වෙනවා නම් ඔයාට තමයි මේ රීඩින් එක. ඉතින් මට මේ වෙලාවේ දැනෙන සිටුවේෂන් එක තමයි මොනවා හරි දෙයක් ඔයා විසින් ඩිලේ කරනවා. ඒ කියන්නේ ප්‍රමාද කරනවා. මොකද ඔයාට තව ටිකක් නවතිලා ඔයාට මේ දේ ගැන තව චුට්ටක් රිෆ්ලෙක්ට් කරලා බලන්න අවශ්‍යයි. ඒ කියන්නේ පොඩ්ඩක් තව විපරම් කරලා බලලා තව ඔයාට මොකක් හරි පොඩි සැකයක් තියෙනවා ඔයා මේ ගන්න යන ඩිසිෂන් එක ගැන. ඒ නිසාම ඔයාගේ මේ ඩිසිෂන් එක පොඩ්ඩක් ඩිලේ කරනවා. ඔයා ගන්න යන ඒ මොකක් හරි ස්ටෙප් එකක් ඒක පොඩ්ඩක් ආපස්සට තියලා ආයෙමත් ඔයා චුට්ටක් හිතන්න ඕනි කියලා හිතනවා. සමහර විට ඔයා මොකක් හරි රිලේෂන්ෂිප් එකක් හා සම්බන්ධ වෙන්නත් පුළුවන් මේක. ඔයා රිලේෂන්ෂිප් එක චුට්ටක් නවත්තලා ඔයා කල්පනා කරනවා මට මේ රිලේෂන්ෂිප් එකේ ඉදිරියක් තියෙයිද? එහෙම නැත්නම් ඔයා මොකක් හරි වැඩක් කරනවා නම් ඒ වැඩේ ඔයා නවත්තලා බලනවා මට මේ වැඩේ කරලා යම්කිසි ඉදිරියක් තියෙයිද? ඉස්සරහට මට මේ කරන වැඩෙන් ප්‍රතිඵලයක්, ලාභ ප්‍රයෝජනයක්. එහෙම නැත්නම් මම මේ කරන වැඩේ සාර්ථක වෙයිද? අන්න එහෙම මොකක් හරි දෙයක් හින්දා ඔයා මේ කරන වැඩක් ඩිලේ කරලා ප්‍රමාද කරමින් පොඩ්ඩක් ඔයා මේක පෝස් කරලා බලාගෙන ඉන්නවා නම් ඔයාට තීරණයක් ගන්න හරි ආකාර මාර්ගෝපදේශයක් නැහැ, ගයිඩන්ස් එකක් නැහැ. මොකද්ද මම කරන්නේ? ඔයා සෑහෙන අයගෙන් අහලත් ඇති. සමහර විට ඒගොල්ලෝ එක එක ඩිසිෂන්ස් දෙන්න ඇති. නමුත් ඔයාගේ හිතට දැනෙන විදිහ ඔයාට පිළිගන්න පුළුවන් විදිහේ ඩිසිෂන් එකක් තාමත් ඔයාට ලැබිලා නැත්නම් ඔව් එහෙනම් ඔයාට මේක මේ වීඩියෝ එක හම්බ වුණේ නිකන් නෙමෙයි අනිවාර්යෙන් ඔයාගේ ඩිසිෂන් එකට විශ්වයෙන් හෙල්ප් එකක් විදිහට තමයි මේ රීඩින් එක ඔයාට ලැබෙන්න සලස්සලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඔයා මේ වෙලාවේ ගන්න ඕනි තීරණය මොකක්ද කියලා මේ ඔයා ඩිලේ කරන ඩිසිෂන් එක පිළිබඳව. ඔව් ඔයාට කියනවා අනිවාර්යයෙන්ම ඔයා ගන්න ඩිසිෂන් එක ඇත්තටම ඔයාම හිතලා ගන්න දේ හොඳයි. ඒ කියන්නේ ඔයා මේ වෙලාවේ ඔයා ඩිසිෂන් එකක් හිතේ තියාගෙන ඉන්නවා නම් ඔව් ඒ දේ ඇත්තටම හරියටම හරි. ඔයා ඒ ඩිසිෂන් එක ගන්න ඔයා මොනවා හරි දෙයක් අලුතින් පටන් ගන්නවා නම් එහෙම නැත්නම් ඔයාගේ රිලේෂන්ෂිප් එකක් ඔයාගේ නැවතිලා තිබුණු රිලේෂන්ෂිප් එකක් ඔයා ආයෙමත් අලුතින් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔව් ඔයාට හිතලා බලන්න පුළුවන් කියන එක තමයි මෙතනින් කියන්නේ. ඒ කියන්නේ ඔයාට ඉස්සරහට ඒ දේවල් සාර්ථකව ඉදිරියට අරගෙන යන්න පුළුවන් වේවි කියලා තමයි මෙතනින් ඔයාට කියන්නේ. ඉතින් සමහර විට ඔයාගේ මුදල් හා සම්බන්ධ මොනවා හරි දෙයක් ගැන හිතාගෙන ඉන්නවා නම් මොනවා හරි දෙයක් කරන්න ඩිලේ කරගෙන හිටියා නම් මං හිතනවා ඔයාට ඉදිරියේදී ගොඩක් සාර්ථක වේවි වගේ ඒ මුදල් හා සම්බන්ධව ආර්ථිකය හා සම්බන්ධව ඔයා ගන්න හිටපු තීරණයක් කියන එක මට මෙතනින් කියන්න පුළුවන්. ඒ වගේම අපි බලමු තවදුරටත්. ඔව් ඔයා අනිවාර්යයෙන්ම මොනවා හරි දෙයක් ගැන මොකක් හරි ඉදිරි වැඩපිළිවෙලක් ගැන හිතුවා නම් ඒ කියන්නේ මම මේ වැඩේ මේ දිගටම කරගෙන යන්න හොඳයිද නැද්ද? ඒ කියන්නේ මම මේක මේ විදිහටම කරගෙන යන්නද නැත්නම් මම නවත්තලා දාන්නද මේක මොකද්ද මම ගන්න ඕනි තීරණය කියලා නෑ. ඔයා මේ දේ ඉදිරියටම කරගෙන යන්න ඕනි. මොකද ඔයාට ඉදිරියට තමයි ඒ දේෙන් ප්‍රතිඵල ලැබෙන්නේ. සහ ඔයාට රිවර්ඩ්ස් ලැබෙනවා. ඔයා මේ වෙලාවේ මහන්සි වෙච්ච දේවල් වලට. හැබැයි long term. ඒ කියන්නේ කාලයක් තිස්සේ ඔයා ඒ දේ කන්ටිනියු කරගෙන යන්න ඕනේ. ඔයා මේ අද හෙට ඔයාට ඒ දේෙන් ප්‍රතිඵල ලැබෙයිද කියලා හිතාගෙන ඉන්නවා. එහෙම ලැබෙන්නේ නැහැ. හැබැයි ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා ඔයා කරන මේ මහන්සියේ ප්‍රතිඵලය. සමහර විට අධ්‍යාපනය වෙන්නත් පුළුවන් මේ මම කියන්නේ. සමහර විට ඔයා සමහර තැනක මේ මම මේ දේ නවත්තලා දානවද මම මේ දේ ඉස්සරහට කන්ටිනියු කරන් යනවද කියලා හිතාගෙන හිටියානම් ඔන්න ඔයාට අනිවාර්යයෙන්ම කන්ටිනියු කරන් යන්න කියලා තමයි කියන්නේ. මොකද ඔයා අනිවාර්යෙන් ඔයා දැන් ඔයා යන ෆීල්ඩ් එක මොකක් හරි තියෙනවා නම් ඔයා එතනින් ගොඩාක් ඉදිරියට යන්න වාසනාව තියෙනවා. ඔයාට ගොඩක් ඉදිරියට ගිහිල්ලා ඔයාට ඒ දේ ගැන ගොඩාක් ලොකු අධ්‍යාපනයක් ලබා ගන්න. සමහර විට ඔයා ඒ දේ ගැන මාස්ටර්ස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මාස්ටර් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දේවල්
හරිම තැනට ඉගෙන ගන්න කියන උපරිමයටම ඉගෙන ගන්න පුළුවන් ශක්තිය තියෙනවා කියන එක තමයි මෙතනින් කියන්නේ. ඉතින් අද පටන් ගත්ත වැඩේ මේ පටන් ගත්ත වැඩේ නවත්තන්න එපා. ඔයාට ඉස්සරහට ඉදිරියේදී ලොකු ජයග්‍රහණයක් තියෙනවා කියලා තමයි මේ කාඩ් එකකින් ඔයාට කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම නවත්තන්න නැතුව ඉස්සරහට අරන් යන්න. ඔයා ප්‍රමාද වෙනවා තමයි. ඒ ප්‍රමාදයට කිසිම විදිහකින් ඔයාගේ ජීවිතයේ මේ දේවල් නවත්තන්න ඉඩ දෙන්න එපා. මොකද මෙතනදී මම කිව්වේ මට ආපු එනර්ජි එක තමයි සමහර විට ප්‍රමාද වීමත් එක්ක ඔයා මේ දේවල් නවත්තන්න බලනවා. එහෙම නැත්නම් ප්‍රමාද වීමත් එක්ක ඔයා මේ දේවල් ගැන සැක කරන්න පටන් ගන්නවා. මේ දේවල් මට ඇත්තටම හරියාවිද කියලා සැක කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඔයා පොඩ්ඩක් නවත්තලා මේක මොකක්ද මේකෙන් සිද්ධ වෙන්නේ කියන එක ගැන ටිකක් හිතනවා. ඉතින් ඒ දේවල් එක්ක සමහර විට ඔයාගේ අර ඉස්සරහා growth එක මේ කල් යන්න පුළුවන්. ඒ කියන්නේ සමහර විට ඔයා මේ අර මෙතනදී අර මේ පෝස් කරලා තියෙන එකෙන් පෝස් වෙලා ඔයා ඉන්න එකෙන් සමහර විට ඔයාගේ ඉදිරි වර්ධනය අර ස්පීඩ්ලි යන්න තිබ්බ වර්ධනය ටික ටික ස්ලෝ වෙලා කාලයක් යන්න පුළුවන්. ඒ කියන්නේ ඉක්මනින් කරගන්න පුළුවන් දේවල් සමහර විට වැඩි කාලයක් ගත වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේට මේ දේවල් ලං කරගන්න. ඉතින් මං හිතනවා ඔයා මේ වෙලාවේ හිතේ දෙගිඩියාවකින් හිටියා නම් යම්කිසි දෙයක් ගැන මේ රීඩින් එකෙන් ඔයා මොකක්ද කරන්න ඕනි කියන එක ගැන මං හිතනවා ඔයාට හොඳ පණිවිඩයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මට මේ වෙලාවේ ආපු එනර්ජි එකත් එක්ක තමයි මම මේ රීඩින් එක කරේ. ඉතින් මේ වගේ ඉස්සරහටත් ඔයාලට current situation එක ගැන. ඒ කියන්නේ මොකක් හරි එනර්ජි එකක් මට ටච් වෙලා ඒ එනර්ජි එක අනුව මම අනිවාර්යයෙන්ම රීඩින් එකක් දෙනවා. එතකොට මම දන්නවා ඒ එනර්ජි එක ටච් කරන කවුරු හරි ආත්මයක් මේ රීඩින් එක අනිවාර්යයෙන්ම බලනවා කියලා. ඉතින් ඔයාටම කියලා පර්සනලි ඔයාට රීඩින් එකක් අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මාව කන්ටැක්ට් කරන්න. WhatsApp නම්බර් එක තියෙනවා මගේ Facebook එකේත්. එතකොට YouTube එකේත් තියෙනවා. එතකොට Facebook එකේත් තියෙනවා. TikTok එකේත් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මගේ WhatsApp නම්බර් එක හරහා මේ දේවල් ගැන විස්තර දැනගන්න. ෆලෝ කරලා තියාගන්න මාව මේ වගේ ඉදිරියටත් ඔයාට මේ වගේ රීඩින්ග්ස් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් සතුටින් ඉන්න පොසිටිව් හිතන්න හැම වෙලාවෙම කිසිම දෙයක් ප්‍රමාද වුණා කියලා ඒ දේවල් නවත්තනවට වඩා දේවල් කන්ටිනියු කරගෙන ගියොත් ඔයාට ඉදිරියේදී ඒ දේවල් වලින් අවශ්‍ය කරන රිවර්ඩ් එක ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් කියන එක තමයි මේ රීඩින් එකෙන් ඔයාට ලැබෙන පණිවිඩය. ඉතින් හැමෝටම ආදරෙයි.